ආයිබෝන් දූල පුතාලා හැමෝටම මම මේ වීඩියෝ එක අරගෙන ආවේ උසස් පෙළ මීඩියා දෙවැනි පාඩම. ඒ කියන්නේ sannivedanaya පදනම කියන පාඩමේ අපිට එන්න පුළුවන් ලකුණු 16ක රචනා ප්‍රශ්නයකට උත්තරයක් හදාගන්න විදිය ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න. හරි පුතේ. sannivedanaya පදනම කියන අපේ දෙවැනි පාඩමෙන් අපිට එන්න පුළුවන් පළවෙනි රචනා ප්‍රශ්නය. ඒ කියන්නේ ලකුණු 16කට අපිට එන්න පුළුවන් පළවෙනි රචනා ප්‍රශ්නය තමයි sannivedanaya ස්වභාවයන් හතරක් විස්තර කරන්න. එතකොට පුතේ දැන් sannivedanaya ස්වභාවයන් කියන එක ගත්තාම අපි අපේ sannivedanaya පදනම කියන පාඩම ඇතුලේ අපි කතා කරනවා sannivedanaya ස්වභාවයන් හතක් ගැන නේද? හරි. එතකොට sannivedanaya ස්වභාවයන් මොනවාද? sannivedanaya ස්වභාවයන් තමයි sannivedanaya අරමුණු සහගතයි. sannivedanaya විවිධාකාරයි. sannivedanaya ඒකමාර්ගිකව හෝ ද්විමාර්ගිකව සිදුවේ. sannivedanaya ක්‍රියාපටිපාටියක්. sannivedanaya බලය වේ. sannivedanaya සන්දර්භානුගතයි. නේ ඔය විදිහට අපි sannivedanaya ස්වභාවයන් හතක් ගැන අපේ පාඩම ඇතුලේ අපි කතා කරනවා. හරි පුතේ. හැබැයි මෙහෙම අපි හතක් ගැන කතා කරාට අපේ පේපර් එකට අපිට ලකුණු 16ක රචනා ප්‍රශ්නයකට අපිට එන්න පුළුවන් ස්වභාවයන් හතරක් විස්තර කරන්න විතරයි. නේ අපේ ලකුණු 16ක් තමයි හම්බෙන්නේ. එතකොට ලකුණු 16ක ප්‍රශ්නයකට අපිට එන්නේ සාමාන්‍යයෙන් හතරක් විස්තර කරන්න. හරි පුතේ. එතකොට මේ sannivedanaya ස්වභාවයන් හතෙන් අපි ලේසි හතරක් අරගෙන මේ ටික අපි විස්තර කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරි. අපි බලමු දැන් මම කිව්ව sannivedanaya ස්වභාවයන් හතෙන් ලේසි හතරක් අරගෙන කොහොමද මේක අපි විස්තර කරගන්නේ කියලා. හරි පුතේ. මම පළවෙනි sannivedanaya ස්වභාවය ගන්නවා. sannivedanaya ඒකමාර්ගිකව හෝ ද්විමාර්ගිකව සිදුවේ. හරි පුතේ. මේක තමයි අපේ පළවෙනිම sannivedanaya ස්වභාවය. එතකොට sannivedanaya ඒකමාර්ගිකව හෝ ද්විමාර්ගිකව සිදුවේ කියන එක ගැන අපි කොහොමද අපි ඒක විස්තර කරගන්නේ කියන එක බලමු. sannivedanaya කියලා කියන්නේ පුතේ ගනුදෙනුවක්. ඒ කියන්නේ මොකක්ද? අපි දැන් අපේ පළවෙනි පාඩමේදී අපි කතා කරන්නේ sannivedanaya කියලා කියන්නේ අපේ හැඟීම් දැනීම් අදහස් දැනුම වගේ දේවල් හුවමාරු කරගන්න එක කියලා. එතකොට පුතේ දැන් sannivedanaya කියලා කියන්නේ එහෙනම් ගනුදෙනුවක් නේ හුවමාරු කර ගැනීමක්. ඒ කියන්නේ එක පාර්ශවයක් තවත් පාර්ශවයක් එක්ක හිතේ තියෙන අදහසක් හැඟීමක් දැනීමක් වගේ දේවල් දැනුමක් වගේ දේවල් හුවමාරු කරගන්න එක තමයි මේ sannivedanaya කියලා කියන්නේ. එතකොට පුතේ දැන් sannivedanaya කියන එක ඒකමාර්ගිකවත් සිදු වෙන්න පුළුවන්ලු ද්විමාර්ගිකවත් සිදු වෙන්න පුළුවන්ලු. අපි බලමු මොකක්ද මේ ඒකමාර්ගික sannivedanaya කියලා කියන්නේ කියලා. එතකොට ඒකමාර්ගික sannivedanayak කියලා තියෙනවා අපිට ද්විමාර්ගික sannivedanayak කියලා තියෙනවා. පුතේ මෙහෙමයි. sannivedanaya කියන එක ඒකමාර්ගිකව සිද්ධ වෙන්නත් පුළුවන් ද්විමාර්ගිකව සිද්ධ වෙන්නත් පුළුවන්. බොහෝ අවස්ථාවල ද්විමාර්ගිකව තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒකමාර්ගික sannivedana අවස්ථාත් අපිට දැක ගන්න පුළුවන්. මොකක්ද මේ ඒකමාර්ගික sannivedanaya? අපි බලමු ඒකමාර්ගික sannivedanaya කියන්නේ මොකක්ද කියලා. හරි. sannivedanaya කියන එක ගත්තහම එක පාර්ශවයක් තවත් පාර්ශවයක් එක්ක තොරතුරක් හුවමාරු කරගන්න කෙනෙක් පුතේ sannivedanaya කියලා කියන්නේ. එතකොට අපි sannivedana අවස්ථාවක් ගත්තහම සාමාන්‍යයෙන් sannivedakaya ඉන්නවා. එතකොට sannivedakaya ග්‍රාහකයාට තමයි තොරතුරක් ලබා දෙන්නේ නේ. එතකොට අපි අපේ මීඩියා සබ්ජෙක්ට් එක ඇතුලේ අපි තොරතුර කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ නැහැ. අපි සංදේශය කියලා තමයි අදහස් කරන්නේ. එතකොට sannivedakayak ඉන්නවා. මේ sannivedakaya මොනවා හරි සංදේශයක් ග්‍රාහකයෙක්ට ලබා දෙනවා. හරිද? එතකොට මෙහෙමයි වෙන්නේ. දැන් මේ විදිහට
සංනිවේදකයෙක් ඉන්නවා. මෙයා මොකද්ද කරන්නේ? ග්‍රාහකයෙකුත් ඉන්නවා. මේ තමයි සංනිවේදකය. හරිද? මේ තමයි සංනිවේදකයා. මේ තමයි ග්‍රාහකයා. හරි. එතකොට පුතේ දැන් මේ සංනිවේදකයා මේ ග්‍රාහකයාට සංදේශයක් ලබා දෙනවා. සංදේශයක් ග්‍රාහකයාට ලබා දෙනවා. එතකොට මේ විදිහට මේ ග්‍රාහකයාට සංදේශයක් ලබා දුන්නාම මේ ඒකමාර්ගික සංනිවේදනයේදී සිද්ධ වෙන්නේ සංනිවේදකයා විසින් ග්‍රාහකයාට සංදේශයක් ලබා දීම විතරයි. ඒ කියන්නේ පුතේ මේකෙදි ග්‍රාහකයාගෙන් මොනවා හෝ පිළිතුරක් හරි එහෙම නැත්නම් ඒ සම්බන්ධව අදහසක් හරි මේකෙදි ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේක ඒකමාර්ගික සංනිවේදනයක් කියලා කියන්නේ. ඒ කියන්නේ එක දිශාවකට විතරයි සංනිවේදනය සිද්ධ වෙන්නේ. හරිද? ඒ කියන්නේ සංනිවේදකයා විසින් ග්‍රාහකයාට යම්කිසි සංදේශයක් ලබා දෙනවා. එතනින් ඒ සංනිවේදන අවස්ථාව ඉවරයි. ඒ කියන්නේ ග්‍රාහකයා මෙතනදී සක්‍රීය නැහැ. ග්‍රාහකයා කිසිම පිළිතුරක් ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව අදහසක් දැක්වීමක් කරන්නෙත් නැහැ. මේක තමයි පුතේ අපි ඒකමාර්ගික සංනිවේදනය කියලා අදහස් කරන්නේ. හරි. එතකොට මොනවාද මේ ඒකමාර්ගික සංනිවේදනයේට උදාහරණ? ඒකමාර්ගික සංනිවේදනයේට අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් ධර්මදේශනාවක් අවස්ථාවක්. ධර්මදේශනාවකදී සාමාන්‍යයෙන් සංනිවේදකයා විතරයි අදහස් ඉදිරිපත් කරන්නේ. කියන්නේ බණ දේශනා කරන්නේ හාමුදුරුවෝ බණ දේශනා කරනවා, දායකයෝ බණ අහනවනේ. එතකොට ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ සංනිවේදකයා යම් සංදේශයක් ග්‍රාහකයාට ලබා දෙනවා. එතනින් සංනිවේදන අවස්ථාව ඉවරයි. උදාහරණයක් තවත් එකක් ගත්තොත් එහෙම ජනාධිපති ජාති ඇමතීම. එතකොට ජනාධිපතිතුමා ජාති ඇමතන අවස්ථාවකදී රටේ ජනතාව ඒ ජනාධිපතිතුමා දක්වන අදහස් මොනවාද කියන එක අහගෙන ඉන්නවා. හැබැයි ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාට කිසිම පිළිතුරක් ප්‍රතිචාරයක් දක්වන්න යන්නේ නැහැ. හරි පුතේ. එතකොට ඕක තමයි අපි ඒකමාර්ගික සංනිවේදනය කියලා කියන්නේ. හරි. අපි ඊට පස්සේ යමු ද්විමාර්ගික සංනිවේදනයට. මොකද්ද මේ ද්විමාර්ගික සංනිවේදනය කියලා කියන්නේ? හරි. අපි කියවනේ ඒකමාර්ගික සංනිවේදනයේදී සංනිවේදකයා ග්‍රාහකයාට සංදේශයක් ලබා දෙනවා. එතනින් සංනිවේදන අවස්ථාව ඉවර වෙනවා කියලා. හැබැයි මේකෙදි සිද්ධ වෙන්නේ සංනිවේදකයා ග්‍රාහකයාට සංදේශයක් ලබා දෙනවා. ඊට පස්සේ ග්‍රාහකයා නැවත සංනිවේදකයා වෙත ප්‍රතිචාරයක් ලබා දෙනවා. මේ බලන්නකෝ. මේ තමයි සංනිවේදකයා. මේ තමයි ග්‍රාහකයා. එතකොට සංනිවේදකයා සංදේශයක් ලබා දෙනවා ග්‍රාහකයාට. එතකොට ඒ අවස්ථාවේදී ග්‍රාහකයා නැවතත් සංනිවේදකයා වෙත ප්‍රතිචාරයක් ලබා දෙනවා. මෙන්න මේක තමයි පුතේ ද්විමාර්ගික සංනිවේදනය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ සංනිවේදකයා විසින් සංදේශයක් ග්‍රාහකයාට ලබා දෙනවා. ග්‍රාහකයා විසින් නැවතත් සංනිවේදකයා වෙත ඒ සම්බන්ධව ප්‍රතිචාරයක් ලබා දෙනවා. අදහසක් ලබා දෙනවා. ඔන්න ඕක තමයි ද්විමාර්ගික සංනිවේදනය කියලා කියන්නේ. හරි. ද්විමාර්ගික සංනිවේදනයට උදාහරණ ගත්තොත් එහෙම වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කරන අවස්ථාවක් අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී වෛද්‍යවරයා රෝගියාගෙන් ලෙඩ රෝග ලක්ෂණ අහනවා. ඊට පස්සේ ඒ සම්බන්ධව කතා බහක් ඇති වෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවක් අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මිතුරන් දෙදෙනෙක් අතරේ කතා බහක්. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ සංනිවේදකයයි ග්‍රාහකයයි දෙන්න අතරම තොරතුරු හුවමාරුවක් සිද්ධ වෙනවා. එතකොට පුතේ මේකෙදි අපි ඒකමාර්ගික සංනිවේදනයේදී කියවනේ ග්‍රාහකයා සක්‍රිය නැහැ කියලා. හැබැයි මේ අවස්ථාවේදී ග්‍රාහකයා සක්‍රියයි. මොකද ග්‍රාහකයා නැවතත් පෙරලා පිළිතුරක් ලබා දීම සිද්ධ වෙනවා සංනිවේදකයාට. ඕක තමයි පුතේ සංනිවේදනය ඒකමාර්ගිකව හෝ ද්විමාර්ගිකව සිදුවේ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි කියවනේ ඉස්සෙල්ලම සංනිවේදනය සමහර අවස්ථාවල ඒකමාර්ගික වෙන්න පුළුවන්. හැබැයි බොහෝ අවස්ථාවලදී සංනිවේදනය කියන එක ද්විමාර්ගිකව තමයි සිද්ධ වෙන්නේ. හරි.
ඊළඟට අපි යන් ඊළඟ ස්වභාවය විස්තර කරන හැටි බලන්න. ඊළඟ sannivedanaya ස්වභාවය sannivedanaya විවිධාකාරයි. හරි. sannivedanaya විවිධාකාරයි කියලා කියන්නේ ඇයි? sannivedanaya කියන්නේ පුතේ විවිධාකාර දෙයක්. ඒ කියන්නේ sannivedanaya කියන එක අපි හැම මිනිසෙක්ටම අවශ්‍ය දෙයක්, අත්‍යවශ්‍ය දෙයක් නේ sannivedanaya කියලා කියන්නේ. එතකොට sannivedanayen තොරව මිනිසුන්ට පැවැත්මක් නැහැ. මේ sannivedanaya කොහොමද විවිධාකාර වෙන්නේ කියන එක තමයි මේකෙදි අපි කතා කරන්නේ. කොහොමද sannivedanaya විවිධාකාර වෙන්නේ? sannivedanaya විවිධාකාර බව අපිට පෙන්වන්න පුළුවන් උදාහරණ කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ පුතේ sannivedanaya වර්ගවලට අනුව විවිධාකාරයි. කියන්නේ sannivedana වර්ග කිහිපයක් තියෙනවා. sannivedanaya ස්වරූපවලට අනුව විවිධාකාරයි. sannivedana ස්වරූපත් කිහිපයක් තියෙනවා. sannivedanaya සන්දර්භයට අනුවත් විවිධාකාරයි. සංස්කෘතියට අනුවත් විවිධාකාරයි. මොකක්ද මේ sannivedanaya වර්ග අනුව විවිධාකාරයි කියලා කියන්නේ? sannivedanaya පුතේ වර්ග තියෙනවා 6ක්. අපි තුන්වෙනි පාඩමේදී මේ වර්ග ගැන සවිස්තරාත්මකව කතා කරනවා. මේකෙදි අපිට ඕනි sannivedanaya විවිධාකාර වෙන්නේ කොහොමද කියන එක ගැන හඳුන්වන්න විතරයි. හරිද? sannivedanaya වර්ග වලට අනුව ප්‍රධාන වර්ග 6ක් ගැන අපි කතා කරනවා. අන්තර්වර්තී පුද්ගල sannivedanaya, අන්තර්පුද්ගල sannivedanaya, සමූහ sannivedanaya, මහජන sannivedanaya, ජන sannivedanaya සහ අතත්ත්ව sannivedanaya කියලා sannivedanaya ප්‍රධාන ආකාර අපි 6ක් යටතේ කතා කරනවා. වර්ග අනුව විවිධාකාර වෙන්නේ එහෙමයි. එතකොට පුතේ මේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya. අන්තර්වර්තී පුද්ගල sannivedanaya කියලා කියන්නේ තමන් සමගම සිදු කරන ලබන sannivedanaya. තමන් සමගම සිදු කරන ලබන sannivedanaya කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ අපි සමහර අවස්ථාවලදී අපි තවත් පුද්ගලයෙක් සමග කතා බහ නොකර අපි සමගම අදහස් වමාරු කර ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි සමහර දේවල් ගැන හිතනවා. උදාහරණයක් විදිහට හිතන්න ඕගොල්ලෝ පාඩම් කර ඉන්නවා. පාඩම් කර ඉන්න අවස්ථාවකදී ඕගොල්ලන්ට හිතෙනවා දැන් නම් තේ එකක් බිව්වා නම් හොඳයි. ඒ වගේ දේවල් දැන් බත් පොඩ්ඩක් කෑවා නම් හොඳයි, පොඩි බඩගින්නක් එනවා, මොනවා හරි දෙයක් කාලා ඊට පස්සේ පාඩම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් අපි හිතනවානේ. ඒතර ඔය වගේ දේවල් තමයි අපි අන්තර්වර්තී පුද්ගල sannivedanaya කියලා කියන්නේ. ඒ කියන්නේ තමන් එක්කම sannivedanaya කිරීම. එතකොට ඒක ඊළඟ sannivedana වර්ගය තමයි අන්තර්පුද්ගල sannivedanaya. අන්තර්පුද්ගල sannivedanaya කියලා කියන්නේ මේකෙදි පුතේ පුද්ගලයෝ දෙන්නෙක් සම්බන්ධ වෙනවා. එතකොට මේකෙදී පුද්ගලයන් දෙන්නෙක් සම්බන්ධ වෙන හින්දා දැන් අපි ඉස්සෙල්ලා කියවනේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya තනිවම මේ කියන්නේ තමන් සමගම සිදු කරන sannivedanaya කියලා. හැබැයි අන්තර්පුද්ගල sannivedanaya ඒ සඳහා දෙන්නෙක් සම්බන්ධ වෙනවා. එතකොට මේක අන්තර්වර්තී පුද්ගල sannivedanayen අන්තර්පුද්ගල sannivedanaya වෙනස් වෙනවානේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් sannivedanaya විවිධාකාරයි කියලා. ඒ වගේම අපිට තව උදාහරණ විදිහට මහජන sannivedanaya ඊට පස්සේ ජන sannivedanaya ඒ එක sannivedana වර්ගයන් එකිනෙකට වෙනස්. එතකොට ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න පුළුවන් උදාහරණයක් අරගෙන මේ විදිහට අන්තර්වර්තී පුද්ගල sannivedanaya අන්තර්පුද්ගල sannivedanayen වෙනස් වෙනවා. මේ හේතුව හින්දා අපිට sannivedanaya විවිධාකාරයි කියන එක පැහැදිලි වෙනවා කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. හරි. ඊළඟට sannivedanaya ස්වරූප අනුව විවිධාකාරයි. ස්වරූප අනුව විවිධාකාර වෙන්නේ කොහොමද? sannivedanaya ස්වරූපයන් පුතේ අපි ඒ තුන්වෙනි පාඩමේදී කතා කරනවා ස්වරූප 9ක් ගැන. මොනවද මේ sannivedana ස්වරූප? sannivedanaya වාචික sannivedanaya, නිර්වාචික sannivedanaya, ශ්‍රව්‍ය sannivedanaya, දෘශ්‍ය sannivedanaya, එතකොට කතන sannivedanaya, ඊට පස්සේ රූපණය, ඊට පස්සේ විධිමත් sannivedanaya, අවිධිමත් sannivedanaya, ওই විදිහට sannivedana වර්ග අපි 9ක් ගැන කතා කරනවා. එතකොට මේ වාචික sannivedanaya, නිර්වාචික sannivedanaya වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩි සරලව හඳුන්වන්න ඕනේ.
සරලව හැඳින්වුවොත් වාචික සංනිවේදනය කියලා කියන්නේ අපි වචන භාවිතා කරලා සිදු කරන ලබන සංනිවේදනය. හැබැයි නිර්වාචික සංනිවේදනයේදී වචන භාවිතා කිරීමක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. වචන භාවිතා කිරීමෙන් තොරව සිදුවන සංනිවේදනය තමයි නිර්වාචික සංනිවේදනය. එතකොට අපිට සරලව හඳුන්වන්න පුළුවන්. මොකද අපිට ටයිම් එක මැනේජ් කරගන්න ඕනි. මේ නිසා අපි මේ තියෙන ස්වරූප සේරම ඒ කියන්නේ තියෙන ස්වරූප ටික ඔක්කොම අපි වෙන වෙනම හඳුන්වන්න යන්නේ. අපිට එකක් අරගෙන පුළුවන්. ඒ කියන්නේ වාචික සංනිවේදනය, නිර්වාචික සංනිවේදනය කොහොමද වෙනස් වෙන්නේ කියන එක සරලව හැඳින්වුවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඒ අනුව සංනිවේදනය ස්වරූප අනුවත් විවිධාකාරයි කියලා. හරි. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ සංදර්භයට අනුව සංනිවේදනය වෙනස් වෙන්නේ, විවිධ වෙන්නේ කොහොමද කියන එක. සංදර්භය. සංදර්භයක් කියලා කියන්නේ පුතේ මොකද්ද? සංදර්භය කියලා කියන්නේ සංනිවේදනයේ සිදු කරන වටපිටාවනේ. අපි ඕනම සංනිවේදනයක් යම්කිසි සංදර්භයකින් තමයි සිද්ධ කරන්නේ. එතකොට පුතේ අපි ඕනම සංනිවේදනයක් සිද්ධ කරන්නේ ඒ සංදර්භයට ගැලපෙන විදිහට නේද? ඒ කියන්නේ අපි ඉන්න වටපිටාවට අනුකූල වෙන උදාහරණයක් විදිහට හිතන්න අපි මල ගෙදරක ඉන්නවා. මල ගෙදරක අපි ඉන්නකොට අපි පාටියකදී හැසිරෙන විදිහට හැසිරෙන්නේ නැහැනේ. අපේ වචන භාවිතා කරන විදිය වෙනස්. එතකොට අපි පාටියකදී ඉන්න විදිහට නෙමෙයි අපි මල ගෙදරක ඉන්නේ. එතකොට මල ගෙදර ඉන්න විදිහට නෙමෙයි අපි පාටියකදී ඉන්නේ. ඒ වගේම උදාහරණයක් විදිහට අපි ගෙදරදී ඉන්න විදිහට නෙමෙයි අපි ඉස්කෝලේදී ඉන්නේ නේ. අපි කතා බහ කරන දේවල් අපි හැසිරෙන විදිය හැමදේම වෙනස් වෙනවානේ. එතකොට ඕක තමයි අපි සංදර්භයට අනුව සංනිවේදනයේ විවිධාකාරයි කියලා කියන්නේ. හරි. ඊළඟට අපි යනවා සංස්කෘතියට අනුව සංනිවේදනයේ විවිධාකාර බව කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා බලන්න. මෙහෙමනේ. විවිධ සංස්කෘතීන් තියෙනවා. දැන් ලංකාව ඇතුළේ ගත්තොත් එහෙම විවිධ සංස්කෘතීන් උදාහරණ විදිහට වැදි ජන සංස්කෘතිය, ගැමි ජන සංස්කෘතිය, දීවර ජන සංස්කෘතිය ඔය වගේ විවිධ සංස්කෘතීන් තියෙනවානේ පුතේ. එතකොට මේ එක එක සංස්කෘතීන් වලට අයත් මිනිස්සු ඒගොල්ලොන්ගේ භාෂාව, ඒගොල්ලන්ට ආවේනික උපසංස්කෘතීන්, ඒ කියන්නේ උපභාෂාවන් භාවිතා කරනවා. එතකොට වැදි ජනතාව පාවිච්චි කරන භාෂාව නෙවෙයි දීවර ජනතාව පාවිච්චි කරන්නේ. එතකොට ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මේ සංනිවේදනය කියන එක සංස්කෘතියට අනුවත් විවිධාකාර වෙනවා කියලා. හරි. එතනින් අපි ඉවර කරනවා සංනිවේදනයේ විවිධාකාරයි කියන එක. ඊළඟට අපි යනවා තුන්වෙනි ස්වභාවය බලන්න. ඊළඟ සංනිවේදනයේ ස්වභාවය තමයි සංනිවේදනය ක්‍රියාපටිපාටියක්. සංනිවේදනය ක්‍රියාපටිපාටියක්. ඒ කියන්නේ මොකක්ද? සංනිවේදනය කියලා කියන්නේ පුතේ එක අවස්ථාවක් නෙමෙයි. මේක අවස්ථා කිහිපයක එකතුවක්. ඒ කියන්නේ ක්‍රියාවලියක්. මේ නිසා තමයි අපි සංනිවේදනය ක්‍රියාපටිපාටියක් කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට බලන්නකෝ ඔයගොල්ලන්ට තේරෙන විදිහට උදාහරණයක් විදිහට අපි ගමු ලිඛිත සංනිවේදන අවස්ථාවක්. ලිඛිත සංනිවේදන අවස්ථාවක් ගත්තාම මේකෙදි අපිට ප්‍රධාන වශයෙන්ම අවස්ථා 5ක් ගැන කතා කරන්න පුළුවන්. සිතීම, සැලසුම් කිරීම, ලිවීම, සංස්කරණය, නැවත ලිවීම. මේ බලන්නකෝ සංනිවේදනය ලිඛිත සංනිවේදන අවස්ථාව ගත්තාම අපිට ලිඛිත සංනිවේදන අවස්ථාවේ ප්‍රධාන අවස්ථා 5ක් ගැන අපිට කතා කරන්න වෙනවා. කියන්නේ අපි ලිඛිත සංනිවේදන අවස්ථාවකදී මෙන්න මේ ක්‍රියාපටිපාටියට අනුව තමයි අපේ ලිඛිත සංනිවේදනය සිද්ධ කරන්නේ. හරි. එතකොට මීට අමතරව අපි ගත්තොත් එහෙම ශ්‍රවණ සංනිවේදන අවස්ථාවක්. ශ්‍රවණ සංනිවේදන අවස්ථාවකදීත් අපිට ඇහෙනවා, ඊට පස්සේ අපි ඇසීම, ඊට පස්සේ තේරුම් ගැනීම අවස්ථා 4ක් තියෙනවා. ඇසීම, තේරුම් ගැනීම, ඇගීම සහ ප්‍රතික්‍රියා දැක්වීම. හරිද? ওই විදිහට අපිට ශ්‍රවණ සංනිවේදන අවස්ථාවක පියවර ගැන කතා කරන්නත් පුළුවන්. හරි.
ඊළඟට අපි ওই විදිහට අපිට විස්තර කරන්න පුළුවන් මොකක්ද මේ sannivedana ක්‍රියාපටිපාටි කියලා සරලව හැඳින්වීමක් කරලා ලිඛිත sannivedana අවස්ථාවක් සහ ශ්‍රවණ sannivedana අවස්ථාවක් අපිට උදාහරණ විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ඒ නිසා sannivedanaයේ ස්වභාවයක් විදිහට sannivedanaයේ ක්‍රියාපටිපාටියක් කියන එක පැහැදිලි වෙනවායි කියලා අපිට ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ හතරවෙනි ස්වභාවය. sannivedanaya සන්දර්භානුගතයි. හරි. මොකක්ද පුතේ සන්දර්භය කියලා කියන්නේ? අපි sannivedanaye විවිධාකාර බව ගැන කතා කරනකොටත් අපි සන්දර්භය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. සන්දර්භය කියලා කියන්නේ sannivedanaya සිදුවන වටපිටාව කියන එක. ඕනම sannivedanayak සිද්ධ වෙන්නේ යම්කිසි වටපිටාවක. එතකොට අපි මේ sannivedanaya වටපිටාවට අනුව තමයි අපි සිද්ධ කරන්නේ. උදාහරණයක් විදිහට මල ගෙදරකදී සිද්ධ කරන කතා බහ, මල ගෙදරකදී අපි හැසිරෙන විදිය, කතා බහ කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් මගුල් ගෙදරකදී කතා කරන හැසිරෙන විදිහටනේ. අපි ඕන කෙනෙක් දන්නවා අපි මගුල් ගෙදරක ගිහිල්ලා හැසිරෙන විදිහට අපි මල ගෙදරක ගිහිල්ලා හැසිරෙන්නේ නැහැනේ පුතේ නේද? එතකොට ඒ වගේම තමයි අපි පන්සලේ ගිහිල්ලා හැසිරෙන විදිහට අපි ගෙදරදී හැසිරෙන්නේ නැහැ. අපි ගෙදර ඉන්න විදිහට අපි ඉස්කෝලේ ගිහිල්ලා හැසිරෙන්නේ නැහැ. එතකොට අපි මේ සිදු කරන හැම sannivedanayakම හැම වචනයක්ම කතා කරන හැම දෙයක්ම අපි ඉන්න පරිසරයට අනුව තමයි අපි සිද්ධ කරන්නේ නේ. ඒක තමයි පුතේ අපි කියන්නේ sannivedanaya සන්දර්භානුගතයි කියලා. ඒ කියන්නේ අපි ඉන්න වටපිටාවට අනුව තමයි අපි sannivedanaya සිද්ධ කරන්නේ. හරි. හැබැයි පුතේ මෙතනදී සන්දර්භය කියන එක වටපිටාව කියන එකටම සීමා වෙන්නේ නැහැ. ඒක සමහර අවස්ථාවලදී පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. මොකක්ද මේ පුද්ගලයෙක් කියලා කියන්නේ? උදාහරණයක් විදිහට හිතන්නකෝ. විදේශිකයෙක් කියලා පිටරටක ජීවත් වෙන කෙනෙක් විදේශික කෙනෙක් ලංකාවට ඇවිල්ලා එතකොට පුද්ගලයෙක්ගෙන් මොනවා හරි පාරක් අහනවා. එතකොට විදේශික ඒ කියන්නේ විදේශික කෙනෙක් සිංහල එයා දන්නේ නැති වෙන්න පුළුවන්. එයා දන්නේ ඉංග්‍රීසි භාෂාව වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවකදී සිංහල විතරක් දන්න කෙනෙක්ගෙන් අහුවොත් එහෙම සිංහල විතරක් දන්න කෙනාට මේක තේරෙන්නේ නැහැ මොකක්ද අහන්නේ කියන එක. ඒ වගේම තමයි සිංහල විතරක් දන්න කෙනා සිංහලෙන් විදේශික කෙනෙක්ට කතා කරාට විදේශික කෙනාට තේරුම් ගන්නත් බෑ. එතකොට භාෂා දෙකක්නේ. එතකොට ඒ භාෂාව අපි නොදන්නවා නම් අපිට sannivedanaye සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ sannivedanaye අසාර්ථකයි. එතකොට ඒක පුද්ගලයෙක් කියලා කියන්නේ මේ වගේ අවස්ථාවක. ඒ කියන්නේ අපි ඒ පුද්ගලයාට අනුව තමයි කතා කරන්න ඕනි කියන එක. ඒ කියන්නේ sannivedanaye කරන්න ඕනි ඒ පුද්ගලයාට අනුව. ඒ උදාහරණයක් විදිහට විදේශිකයෙක් කියන්නේ අපි කියලා වෙන රටක කෙනෙක් මේ ලංකාවට ඇවිල්ලා සංචාරකයෙක් විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක ලංකාවේ සිංහල විතරක් දන්න කෙනෙක්ගෙන් පාරක් ඇහුවොත් එහෙම සිංහල දන්න කෙනාට ඒක තේරෙන්නේ නැහැ. සිංහල දන්න කෙනා සිංහලෙන් කතා කරොත් ඒක විදේශික කෙනාට තේරෙන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාවෙත් අපිට කියන්න පුළුවන් sannivedanaye අපි සිද්ධ කරන්න ඕනි පුද්ගලයාට අනුව නේ. ඒ භාෂාවට අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තව එකක් තමයි මේක සංස්කෘතියට අනුවත් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සංස්කෘතියක් කියන එකත් අපිට ගන්න පුළුවන්. සංස්කෘතියට අනුවත් ගන්න පුළුවන්. මොකද එක එක්කෙනාගේ සංස්කෘතිය වෙනස්නේ. කියන්නේ විවිධ සංස්කෘතීන් තියෙනවානේ. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ වැදි ජන සංස්කෘතිය, ගොවි ජන, ඊට පස්සේ ඒ වගේ එක සංස්කෘති, දීවර ජන සංස්කෘතිය, ඔය වගේ විවිධ සංස්කෘතීන් තියෙනවා. ඒතකොට ඒ වගේ එක සංස්කෘතීන් වලට අනුව පුතේ අර අපි කතා කරන භාෂාව ඒ දේවල් වෙනස් වෙනවානේ. එතකොට සංස්කෘතියට අනුවත් අපිට ඒක වෙනස් වෙනවා. අපි දීවර ජනතාව ඉන්න පැත්තක අපි කතා බහ කරනවා නම් අපි ඒ විදිහට කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට සමහරට අපි කියන දේ නොතේරෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලෝ කියන වචන අපිට නොතේරෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව තවත් දෙයක් තියෙනවා. හිතන්නකෝ උදාහරණයක් විදිහට කතා කරන්න බැරි කන් ඇහෙන්නේ නැති පුද්ගලයෙක් එක්ක අපි sannivedanaye දෙනවා කියලා. එතකොට මේ වගේ අවස්ථාවකදී අපිට
අපේ sannivedanaya කියන්නේ අපේ සන්දර්භය විදිහට අපිට ගන්න පුළුවන්. මොකද මේ වගේ අවස්ථාවක හිතන්න අපි සාමාන්‍ය විදිහට අපිට කතා කරන්න බෑ ඒ වගේ කෙනෙක් එක්ක. මොකද එයාගේ කන් ඇහෙන්නේ එයාට කතා කරන්න බෑ. එතකොට අපි එයත් එක්ක කතා කරන්නත් ඒගොල්ලන්ගේ sannivedana ක්‍රමයක් විදිහට ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගොළු භාෂාවෙන් කතා කරන්න ඕනේ ඒ වගේ පුද්ගලෙක්. එතකොට ওই වගේ අවස්ථාත් අපිට සන්දර්භයේ විදිහට ගන්න පුළුවන්. එතකොට පුතේ මේකෙදි පැහැදිලි කරන්න තියෙන්නේ sannivedanaya කියලා කියන්නේ සන්දර්භානුගත දෙයක්. sannivedanaya ස්වභාවයක් විදිහට අපිට සන්දර්භානුගත බව පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට සන්දර්භය කියලා කියන්නේ මොකක්ද කියන එක මේ විදිහට විස්තර කරනවා. සන්දර්භය කියන එක ගැන සාමාන්‍ය විස්තරයක් කරන්න පුළුවන්. ඒ අනුව අපිට කියන්න පුළුවන් sannivedanaya ස්වභාවයක් විදිහට සන්දර්භානුගත බව පෙන්වලා දෙන්න පුළුවන් කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. හරි පුතේ. ওই විදිහට තමයි මීඩියා දෙවෙනි පාඩමේ උසස් පෙළ මීඩියා දෙවෙනි පාඩමේ කියන්නේ sannivedanaya පදනම කියන පාඩමේ එන්න පුළුවන් අපිට පේපර් එකට එන්න පුළුවන් ලකුණු 16ක රචනා ප්‍රශ්නයකට උත්තරයක් හදාගන්න. හරි පුතේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ වගේ තවත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන රචනා ප්‍රශ්නයක් ලියන විදිය ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එහෙනම් ආයුබෝවන්.